අදත් අපි ඇවිත් තියෙනවා අලුත් තැනකට. ඔන්න අද අපි ආවිලා තියෙන්නේ කයිෆන් කියලා සිටි එකකට. මේක ටිකක් පරණ සිටි එකක්. එතකොට අද අපි ඒ කියන්නේ දවස මෙහි ඉන්න තමයි හිතන් ඉන්නේ. එතකොට අපිත් එක්ක ඉන්නවා කවිෂ්. අපිත් දැන් අද අපි දවසම ඉන්න හිතන් ඉන්නේ. ගාලා පෙන්නන පොඩ්ඩක් අර දන්නේ නැති මම තනියෙන් ගියා ගන්න මෙයාද ඉන්ට්‍රොඩක්ෂන් එක රාජිත දීලා තියෙන්නේ මෙයාට කරන්න. මෙයා දැන් බලෙන් ඉල්ලගත්තු ඒවා ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔන්න දැන් අද අපි ප්‍රෝඩාවල් මේ අද අපි මෙයාට මන් ළඟින් ඉන්න ඕනේ. මෙයාට මන් ළඟින් ඉන්න ඕනේ නැත්නම් මෙයාට පචර පැටලෙනවා. දැන් 10 පාරක් විතර කරා. මම හිතන්නේ මේක හරි මේක රාජිත දායි අප්ලෝඩ් ඉන්න ඉතින් මේක ගැන කියන්නේ එහෙනම්. ඔන්න අද අපි දවසේ කයිෆන් වල ඇවිදින්න තමයි හිතන් ඉන්නේ. මුළු දවසම අද අපි කයිෆන් වල ඇවිදිනවා. අපි මිලේනියම් සිටි කියලා එකකට යන්න තමයි හිටියුදේ. හැබැයි අපිට ඒකට යන්න බැරි වුණා. අපි බැරි වුණා නෙමෙයි අපිට වෙලාව වැඩි. ඒ නිසා අපි වෙන තැනකට ආවා. මේක මැන්ෂන් එකක්. මේක කයිෆන් ෆූ කියලා තමයි කියන්නේ. ලෝඩ් බාව තමයි ඒකේ අයිතිකාරයා. එයා තමයි මේ නගරේ පාලනය කරන්නේ. දැන් ඒක බලන් තමයි අපි අතුරට යන්න හදන්නේ. ඊට පස්සේ අපි මේක බලලා ඉවර වෙලා තමයි මිලේනියම් සිටි එකට යන්නේ. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. කයිෆන් ෆූ බලන්න. ඊට මේ අපේ කට්ටිය ඉන්නවා. මේ ඉන්නවා අක්සා. හායි. මේ ඉන්නලා මේකේ අයිතිකාරයා රාජිත. එයාගේ තරුෂි. ශකිල තුලසි ඉන්නවා. සිරි රානුල්. එතකොට මේ ඉන්නේ සෆා අපේ ටුවර් ගයිඩ්. මේ ඉන්නේ චතු. and this is කවිෂ. ඒක හැල දානවන දාන නැත්තම් ඉපා ඉතින් තරුෂි එන්න කැරපත් එක්කන රාජී මොකද කවිෂ කාල්නේ දෙන නිසා බලන්න කාල්නේ දීලා මැරෙන්න ආසන අර කියන්න සෙයිඩ් එකේ Hello. You from India? Bush India, Sri Lanka. Sri Lanka? Do you know? Hi. Sri Lanka? I know that. It's the Colombo. do Ceylon. Yeah. Very famous place in the city. Okay. කයිෆන් ෆූ එකට එන්ටර් වෙච්ච ගමන් අපිට මේ සීයව හම්බුණා. මෙයා කොරියන් කෙනෙක්. මෙයා ගොඩක් තැන්වල ට්‍රැවල් කරන කෙනෙක්. දැන් එයා දවස් 3ක විතර ඉඳන් චයිනාලු ඉන්නේ. එයා අපිට කයිෆන් ගැනයි කයිෆන් ෆූ ගැනයි ගොඩාක් හිස්ටෝරිකල් දේවල් කියලා දුන්නා. වෙනදට මේ කවිෂයනේ අපිත් එක්ක අද නැහැ අපි ගාවෙන් පොඩ්ඩක්වත් යන්න යාට අලුත් යාළු ටිකක් හම්බෙලා ඉන්නවා. ඒ නිසා මේ යාලත් එක්ක ගිහිල්ලා. ආශාටි ඊර්ෂ්‍යාව නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ කයිෆන් ෆූ කියන තැනට. ඕගොල්ලෝට ඇහෙන්නේ නැති අපිට හම්බුණා කොරියන් සීයා කෙනෙක්. එයා අපිට මේක ගැන පොඩක් ඉස්සර කියලා දුන්නා. එයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්. එයා හොඳට ඉංග්‍රීසි නේ අපිට මේක කියලා දුන්නා. මේක නිකන් උසාවියක් වගේ තැනක් කියලා කිව්වේ. එතකොට උගලන්ට පේන්නේ මෙතන බල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඩ්‍රැගන් කෙනෙක්, මෙතන ටයිගර් කෙනෙක් ඉන්නේ. එයා කියපු විදිහට මේක උසාවියක් නේ. එතකොට ඒගොල්ලෝ මේක දඬුවම් දෙන තැනලු. මුන්ට පේනවා හිස ගසා දාන තැන් වගේ තියෙන්නේ. එතකොට බල්ලෝ ඒගොල්ලෝ සමාන කාරණේ නෝමල් මිනිස්සුන්ට. ඒතර නෝමල් මිනිස්සුන් වැරදි කරාම මෙතන තමයි ගන්න දඬුවම් දෙන්නේ. මේක රජපෞලු ඩ්‍රැගන් ඩ්‍රැගන්ව සමාන කරේ රජපෞලට. රජපෞලේ ආයෙත් දඬුවම් දෙන්නේ මෙතන. ඊට පස්සේ ටයිගර් එයා සමාන කරේ ගවර්න්මන්ට් ඔෆිෂියල්ස්ට. එතකොට ඒකේ ඒ වැරදි කරන අයට දඬුවම් දෙන්නේ මෙතන. හරි පේනවනේ අන්න අතන කවිෂ් ඉන්නවා. අතන කවිෂ් ඉන්නවා අපිව දාලා මෙච්චර දුරක් ගිහිල්ලා. ඒ වෙනදට අපිත් එක්කම යන එක්කෙනා අද අපිව දාලා ගිහිල්ලා. හරිම නරකයි. මේක තමයි කයිෆන් ෆූ වල තියෙන උසම බිල්ඩින් එක. මේක තට්ටු 7ක් උසයි. මේක ඇතුලේ තියෙනවා පුංචි දේවල් නිකන් මියුසියම් එකක වගේ අපිට බලා ගන්න පුළුවන්. මේ කයිෆන් ෆූ කියන තැන ලෝඩ් බාව් කියන කෙනාගේ ගෙදර. ඉතින් මේක හැම තැනම පොඩි ගෙවල් වගේ තැන් තියෙනවා. එතකොට මේ ඉන්නේ ලෝඩ් බාව්.
දැන් ඔයගලන්ට මේ පේන දෝලාවක් වගේ එකක්. අපි යුවන් 20ක ටිකට් එකක් ගත්තොත් මේගොල්ලෝ මේ දෝලාවේ අපිව වටයක් එක්කන් යනවා. දැන් අර චුට්ටක් ෂේප් කරන්න අපිත් එක්ක යනවා. මට දැන් තේරෙනවා. එයා හිතන්නේ ඇත්තටම මාර්ෂා හිතන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් කියන්නේ මාර්ෂා. Singular and plural equal to Marsha. අපි දැන් කයිෆන්ෆු වටේම ඇවිදලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ මිලේනියම් සිටි පාක් එකට. Ate this one. Do you remember? I didn't need that.这个一个多少钱？我们可以一个可以吗？可以尝一下吧。No no, you eat first. You eat first. You eat first. You eat first. 我吃的这个高蛋白挺高的。 Okay. तारुषी How does it taste? It's like a prawns. Yes. Tastes like spreads. Small fish. Don't look at it, just eat. It's good? It tastes like But I need to pull it out. Poo. Poo. සිකලා නෑද හපන්න නැතුව ඉතින් අපි දැන් මිලේනියම් සිටි පාක් එකට යන්න හදනේ. මගේ පිටිපස්සෙන් තියෙන එක මේක ලොකු ඒරියා එකක්. මේකේ මුළු දවසම උනත් ඇවිදින්න තරම් ඇවිදලා බලන්න පුළුවන් තරම් දේවල් තියෙනවා. මේකේ එන්ට්‍රන්ස් ටිකට් එක ස්ටුඩන්ට් ID එකට එක්කෙනෙක්ට යුවන් 60යි. ඉතින් අපි යුවන් 60ක් දීලා ගත්තා. ඔයගොල්ලෝ පේනවද නේ අර පැත්තේ තියෙනවා පොඩි ඩෙකරේෂන්ස් වගේ. ඒක නිව්වියකට කරපු ඩෙකරේෂන්ස් වගේක්. ලැන්ටන් ෆෙස්ටිවල් එකට අපි දැන් අතට යන්න හදන්නේ. මේ තියෙන්නේ එතන අපි ටිකට්ස් ගත්තා. මෙතනින් ටිකට්ස් චෙක් කරලා අපි අතුරට යනවා. මේ පාක් එක ඇතුලේ ෂෝස් ගොඩක් තියෙනවා. ඒ ෂෝස් තියෙන එක එක වෙලාවෙන් වෙලාවට. ඒවා තියෙන වෙලාවයි තියෙන ප්ලේස් එකයි බලා ගන්න ඇප් එකක් වගේම මැප් එකක් තියෙනවා. ඉතින් අපි ටයිම් එකයි ප්ලේස් එක හරියට හොයාගෙන හරි වෙලාවට එතනට යන්න ඕනේ. ඒ ලංකාවේ රස කැලි කඩයක් තියෙනවා. මොනවද මේ අලු? මොනවද කියන්නේ අලුව? අලුවා? මේ චයිනීස් අලුව. මේ මොනවද? මේ අර මොනවද ඒකට කියන්නේ? බොම්බයි මොටයි. බොම්බයි මොටයි. චයිනීස් ටයිප් බොම්බයි මොටයි. යා. ඇත්තද? අපි දැන් ඉවෙන්ට් එකක් වාගෙන යන්න හදන්නේ. අපි දවසකට ඉවෙන්ට් තියෙන ප්‍රමාණයක් අපි මේ ටයිම් ස්ලොට් එකක් දීලා තියෙනවා. ඒ ටයිම් ස්ලොට් එක අර තව මැප් එකක් දෙනවා. මේ මැප් එකේ තියෙන තැනට අපි යන්න ඕනේ. ලොකේෂන් එක හොයාගෙන යන්න ඕනේ. ඉතින් අපි ඉක්මනට යන්න හදන්නේ. Let's go. ඉහා. අපි ෆස්ට් ෂෝ එක බලන්න යන අතරතුර අපිට පොඩි වැඩක් සෙට් වුණා. මේක බලන්නකෝ. Oh. පොඩ්ඩයි ගියා. ඇයි? මොකද්ද? මේ තියෙන්නේ චයිනීස් ලැන්ටන් ෆෙස්ටිවල් එකට හදපු ලැන්ටන්ස්. අර අපි සක්කිකට පහන් කූඩු හදනවා වගේ ලැන්ටන්ස් පේරියට ගොඩාක් හදලා තියෙනවා. අපිට පළවෙනි ෂෝ එක බලන්න තව පැයක් වගේ වෙලාව ඉතුරුලා තිබ්බා.
ඉතින් ඒ නිසා හිතුවා ටයිම් එක තියෙන නිසා වටේ පොඩ්ඩක් ලස්සන බලලා එතකොට ෆොටෝස් ටිකක් අරගෙනම ෂෝ එක බලන්න එන්න. මේ පොන්ඩ් එක වටේම හදලා තිබ්බත් ලොකුම ලොකු ඩ්‍රැගන් කෙනෙක්. ඔය උගුරන්ට ෂයින් වෙන වටයක් වගේ එකක් පේන්නේ. ඒ තියෙන්නේ ඩ්‍රැගන්ගේ ඇඟ. Everyone is taking photos and we අපි දැන් ෂෝ එකක් බාන ඉඳගෙන ඉන්නේ. මේක ඇතුලේ එක එක වෙලාවෙන් වෙලාවට ෂෝස් තියෙනවා. ඉතින් අපි කට්ටිය දැන් පොලිමට වාඩි වෙලා ඉන්නවා ෂෝ එක බලන්න. මම දැන් පටන් ගන්නද කොහෙද හදන්නේ අතනින්? අර කට්ටිය එනවා. හායි අපි දැන් කුකුල් පොරක් බලන් තමයි යන්නේ. මෙතන කුකුළු දෙන්නෙක් තියලා එදෙන්න මරා ගන්නකම් මේගොල්ලෝ බලන් ඉන්නවා. මෙන්න මෙතන තමයි අපි තියෙන්නේ. 快来，他们都赞成德国武器，这条两条腿有骨撑着，有腿肌，有门腿、连腿都掉起来，还有臂展。在这点上说呢，最厉害的是臂展，一对不到后，这个是新闻第二මේ කුකුල් පොරේදි වෙන්නේ මෙහෙමයි. මේගොල්ලෝ මුලින්ම පෙන්නනවා කුකුල්ලෝ දෙන්නේ පොර කනවා. ඊට පස්සේ අපිට මේගොල්ලෝ වෙලාව දෙනවා අපි කැමති කුකුලෙක්ට සල්ලි දීලා ඔට්ටු අල්ලන්න. ඉතින් බලන් ඉන්න කටියට පුළුවන් තමන් කැමති කුකුලට තමන් කැමති ගාණක් දීලා ඔට්ටුවක් අල්ලන්න.大家都能听得到，人最脆弱的地方那是颈椎，颈椎本身是承受小伙疼。好，不错，有掌声了，再来一遍。掌声都给你了，兄弟，不能辜负老少爷们们这份热情。拿好站稳，看准了打。哇，这不放在脖子下面，还可以把脚放在膀子下面。慢慢的落下来，落下来以后还要往。谢谢上面的朋友，谢谢打赏。不要怕，兄弟，有我在。 අපි දැන් යන්න හදන්නේ
අශ්‍යෝගේ පිටේ ඉඳගෙන හම කරනවා හරි ගහගන්න එකක් බලන්න. මේක ආශ්‍රය ස්මෙල් එකක් එනවනේ. ඔව් දැන් මෙනවා ගඳ එනවා. මේ ඒ කියන්නේ ආශ්‍රයවර මේ අර ෆිල්ම් වල චයිනීස් ෆිල්ම් වල තියෙන ආශ්‍රය ෆයිට් කරන ආශ්‍රයන්ගේ උඩ ගිහිල්ලා අර ෆයිට් කරන තියෙන්නේ අරකට ගෝ හීරෝස් තමයි. මේ සෙනඟ දැන් තමයි කොහොමද මෙතන 5000කට ඉතින් ඉඳ ගන්න පුළුවන්. ඒතර 3ට පටන් ගන්න මේක. දැන් 2:40යි. අපි කලින්ම ආවා. මොකද සීට්ස් යන හොඳ තැන්වල ඉඳ නැති වෙයි කියලා. දැන්ට මාර මැද හරිය පිළිලා තියෙන්නේ මේ. අපි දැන් වාඩි වුණා. සීතලේ පොඩ්ඩක්. ඕ හොඳටම. රේස් එකක් බලන්න තමයි ඇවිත් රේස් එකක් මාෂ දාන්න කොරයක්ද කොහෙද? මාෂ ආවට දාන්න මේක නිකන් ක්ලියෝපැට්‍රා කියුදට ලියෝපැට්‍රෝ විතරේ යට. ඔව් ඒකද යන කවින්ද අපි දැන් අර හෝස් වගේ ඒක මෝර ලස්සනයි. ඒක ස්ටෝරි එකක් තිබ්බේ. ඒගොල්ලෝ ස්ටෝරි එකක් කියන්නේ දෙපස් වගේ කියනවා. ඒත් අපිට වැඩිය චයිනීස් කෙනෙක් තේරුන්නේ නැහැ වැඩිය. කොහොමද ඒකේ තිබ්බේ රජතුමෙක් හිටියා. තව කට්ටියක් ආවා. මම දෙගොල්ලක් අතර පොඩි ෆයිට් එකක් ගිහිල්ලා ඒක මාර ඒක ෂෝක් මාර ඉදිරි ෂෝ. ඒ කියන්නේ ඒක වීඩියෝ කරන්න බෑ. මොකද ඒක ඒගොල්ලෝ රට හද ලස්සනට ෆයිට් කරනවා. ඒත් ඒක වීඩියෝ එකට හැම වීඩියෝ කරන්න අමාරුයි. ඒක මාරම ලස්සනයි. කොහරි ඒක ෆයිට් එක කියන්නේ මාර ඒක හරිම රියල් ෆයිට් එකක්. අර ෆිල්ම් එකක් බැලුවා වගේ. ඒක කොහරි අන්තිමට එක පැත්තක් දෙන්න. ඒක එක්කෙනෙක් තමයි හොඳට කියන්නේ යා හීරෝ වුණා අන්තිමට. අපේ කට්ටිය නීර වගේ යන්න හිටිය දැන් බය වෙලා ඉන්නවා ඔය තෙන්දලා කට්ටිය. මේනේ යන්න ඕනේ වෙච්ච කට්ටිය දැන් මොන බය වෙලා යන්න ඕනේ අන්න. ඒ හැබැයි කවුරුත් වැටෙන්නේ නැහැ. ඒ උනාට බයයි. මන්න යන්නේ. ඈ යන්නේ. අනේ අයියා. මේ වැද වාඩි. හොඳ අපේ කට්ටිය යන්න හදන්නේ. 请您将电话、报纸、水杯等随身易脱落物品放置在储物柜内。 තරුෂි 听从工作人员指挥，不要拥挤，有序入场，小心台阶。 දැන් බලමු මේ කට්ටිය මොනවද කරගන්නේද කියලා. 进场后，请。
Opinions. ඒක නම් අමාරු වෙනවා නේද? අනේ මට බෑ මට කලන්ත වගේ. මට කාලේ නෑනේ. මොකද කවිය? කාලේ නැති නිසා කලන්ත වගේ. ඒකට වඩා මේක භයානකයි. මේක එක තැනකදී එළියට වැටෙයි වගේ. මට බලන්න ඊනියා කියන I love you බෑබෑකේගේ හිටියට අන්තිමට ඔන්න කට්ටිය දෙවෙනි එකටත් ගියා. හැබැයි මේකට ගියාට පස්සේ නම් ඊළඟ එකට යන කට්ටිය හොඳටම බය වුණා. මොකද මේක ඒ තරම් බය හිතෙන එකක්. මම දන්නේ කියන කාටවත් මේකට යන්න කියන රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අපි ඔක්කොම මේකට පුදුම විදිහට බය වුණා. ඒකේ තරම් බය හිතෙනවා. අල්ලේ දීලා මැරෙන්න ආසන අර කියන්න. අනේ අයියා උඩමද කෑ ගහන්නේ උඩමද කෑ ගහන්න කට හොඳින්නේ මම බය වුණා හරිද මෙයා දැන් කෑ ගහනවනේ හරි ඕකේ ටික වෙලාවකින් මෙයා කෑ ගහන එක නෙමෙයි මට දැන් තවත් බයයි මෙයා කලන්ත දාලා මෙහෙම වටනොත් අයිෂා මම කලන්තේ අන්තිම ගේට් සම්පූර්ණයි මාගේ වොයිස් එක ස්ටොප් වුණා මිඩල් එකේ ඕ ඒකයි down I was like this you know That's why I told you don't go the topper one. මෙයා තමයි Yes. බැටිං අනික අපි උඩම ගේන හිටියේ මං එක තමයි උඩම එකට යන්න එපා කියලා. මං කිව්වා මෙයාට ෆස්ට් එකට මිඩල් එකේ try කරන්න Yes. පස්සේ යමු කියලා. මෙයා තමයි කිව්වේ. යනකොට නෙමෙයි යන්නේ. උඩට අර උඩට යනකොට මං දැක්කා උඩට අනේ ඇත්ත දෙයියනේ. මට බය හිතුණා මෙයා එකපාරක් මෙහෙම ඔළුව ගියා මං හිතුවා දැන් මෙයාත් එක්කට අපි ඔක්කොම මං කිව්වා තාරුෂි calm down දැන් වෙලාව 6:45ට විතර වෙනවා. ඔයගලට මතකද දන්නේ උදේ අපි පෙන්වන ලැන්ටන්ස් වගේක් ලැන්ටන් ෆෙස්ටිවල් එකට හදලා කියලා. මේ තිනේ ලැන්ටන්ස් ටික ලයිට්ස් දැම්මට පස්සේ දැන් මේ මුළු පාක් එක පුරාම ලයිට්ස් දාලා තියෙනවා. දැන් මේ පාක් එක මාරම ලස්සනයි. අපි ලයිට්ස් දැම්මහමත් වටයක් යනවා. ඒ දැන් අපි යන ගමන් ඉන්නේ තව ෂෝ එකක් බලන්න. ඒ ෂෝ එක පටන් ගන්න මම හිතන්නේ 7යි කාලට විතර. අපි ඒකට දැන් යන ගමන් ඉන්නේ. අපි දැන් රැට කෑවා. ඊට පස්සේ ටිකක් හැද්දා. ඒ වන හරිම ඉන්ට්‍රස්ටිං වගේම හරිම බය හිතෙනවා.
මේක තමයි අපි කයිෆන් වල බලපු අන්තිම ෂෝ එක. ඉතින් මේ විදිහට තමයි අපේ කයිෆන් ගමන ඉවර වුණේ. එහෙනම් අපි ආයෙත් දවසක චීන තවත් ලස්සන තැනකින් හම්බෙමු.